මොකද නම ඔයාලා? හා? මාව දන්නවද? hina වෙලා ඉන්න එක තමයි වටිනාකමනේ. මේ දෙම මේ බබාගේ නම කෞශල්‍ය හිරුෂාන්. වයස කීයද? 13යි. එතකොට හැමදාම පන්ති කීවිනද වෙන්නේ? හා? ඊයේ පාර 4 වෙනියා. පළවෙනියත් වෙලා තියනවද? පළවෙනිය වෙලා නැහැ. මේ පාර 4 වෙනියා. මොනවටද වැඩියෙන්ම දක්ෂ? චිත්‍රවලට. මේ මම මේ දිගටම ආධාරයෙන් ඉන්න එකත් මගේ මම කැමතිත් නැහැ. නමුත් ඉතින් මේ දරුවා අද මාව බලන්න මේ ඔෆිස් එකට ආවා. ඉතින් මේක නම් අතාරින්නම බැරි වැඩක්. මේ දරුවාගේ අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති කෙනෙක්. ඉතින් මේ නමුත් හැම වෙලෙම hina වෙලා ඉන්න දරුවෙක් ඉගෙන ගන්න දරුවෙක් හින්දා මට හිතුණා මේක අපි කරන්න ඕන කියලා මේ වැඩේ. ඉතින් මට 20000 දෙන්න. ඉතින් මම හිතුවා මේ Facebook එකේ දානපතින් රැසක් ඉන්නවා. පහුගිය ටිකේ නදුනිට, රශ්මිට, තව කාටද ඉෂනිට, ඒ වගේම අපිට උදව් කළා ලෙබනන් වල මාලා කියලා කෙනෙක්. ඒ වගේම අපිට උදව් කළා රොෂාන් වීරපුරගේ ස්විට්සර්ලන්ඩ් වල. ඒ වගේම තව ෆීලික්ස් කියලා කැනඩාවල එක්කෙනෙක් උදව් කළා. මට තියෙන විදිහට මෙන්න රුපියල් 20000ක මුදලක් වාගේ නම් මොකක්ද ආයි කියන්නේ? කෞශල්‍යයට ටැග් කරනවා. thank you right. ඉතින් මම තව මගේ මම දන්නවා මේ වගේ දරුවන්ට ආදරේ අත් දෙකත් කකුල් දෙකත් දෙකම නැති දරුවන්ට ආදරේ ලක්ෂ සංඛ්‍යාවක ජනතාවක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම පිටරටවලත් ඉන්නවා. ඉතින් මේ දරුවට අපි උදව් කරමු. මේ ඉගෙන ගන්න දරුවෙක්, hina වෙලා ඉන්න දරුවෙක් මෙච්චර එයාට ප්‍රශ්න තිබිලත් එයා අපිට වඩා සතුටින් ඉන්නවා වගේ. hina වෙලා. අපි ඔයාට ආදරෙන් ඔයාව බලා ගන්න ඈ. මෙයාට අයියලා ඉන්නවද? අයියා කෙනෙක්? අයියලා දෙන්නෙක් මල්ලිකුත් ඉන්නවා. මල්ලිකුත් ඉන්නවා. මෙයා දෙකම ගෑනු දරුවෝ. ඔව්. සේරමල් ආදරේද ඔයාට? පවුලේමයි. සේරමල් ආදරේ. පන්ති කවුද ඉන්නේ යාළුවෝ? හොඳම යාළුවෝ. තුන්දෙනා මොනවද නම්? එක්කෙනෙක් හෂිනි, එක්කෙනෙක් සචිනි, අනිත් එක්කෙනා මියුනි. එතකොට වැඩිම මාස විෂය මොකද්ද? චිත්‍ර. ලස්සන චිත්‍ර දිනු පුළුවන්. චිත්‍ර මම පොතේ ගෙනාවට මෙහෙදි මතක් නැස පොතේ ගෙනාවා. මේකින් අඳින්නේ. අත් දෙකෙන්ම තමයි පෙන්සල් අල්ලන්නේ. අත් දෙකෙන් අල්ලලා අඳින්නේ. මොකද අපි වඩ උදව් කරන මම ඉල්ලීමක් කරනවා. අනේ මේ අයිසේ දරුවගේ මූණ බලලා අපි උදව් කරමු. මේගොල්ලන්ට ආදරේ ගොඩක් ඕන. ඉතින් සමහර අය මේ අපේ මේ වැඩසටහන විවේචනය කරනවා මේ ප්‍රචාරය බලාගෙන කරනවා කියලා. කොච්චර එහෙම බැන්නත් ප්‍රශ්නයක් නැහැ. බැන හරි උදව් කරන්න. ඒකයි ප්‍රධාන දේ වෙන්න ඕනේ. මට බනින්න හැබැයි දරුවට උදව් කරන්න. අපිට අන්තිමට ඉතුරු වෙන්නේ මේ ලෝකෙන් අපි නික්ම යද්දි එච්චරයි ඉතුරු වෙන්නේ ආශිර්වාද විතරයි. ඔයාගේ මුළු නම කියන්න පැටියෝ? GR කෞශල්‍ය හිරුෂානි. එතකොට account number එකක් තියෙනවද? අපි ඒ account number එකත් අපි කියන්නම් ඕගලන්ට. එතකොට ඉස්කෝලේ මොකද්ද වගේ? මඩබාවිට කනිෂ්ඨ විද්‍යාලය. right. එතකොට මොකද්ද පන්තිය? 9 වසර. 0.780යි 0.156යි 156යි 78යි 39යි 115 මොකද මීරිගම සේලාන් බැංකුව මට පුළුවන් උදව්ව කළා. ඕගොල්ලෝ පුළුවන් උදව්වක් කරන්න. ඒ වගේම මේ දරුවට කතා කරන්න ෆෝන් නම්බරයක් තියෙනවා. මොකද ෆෝන් නම්බරේ? 077යි 40යි 26යි 168 right. තව මොනවද යට ටැග් එකක් තියෙනව නේද? ලස්සන ගවුමක් තියෙනවා. අන්න ඒකත් ගන්න. ඉතින් මං කියන්නේ මෙන්න 20000ක් තියෙනවා, ගවුමක් තියෙනවා. දැනට මං හිතනවා පිටරටවල කෝටි ගණන් සල්ලි තියන අය ඉන්නවා. ඒ අයට උතුරන්න සල්ලි තියෙනවා. හැමදේම තියෙනවා. ඉතින් මම හිතනවා ඒ අයට
ඒ මුදලින් පොඩි ප්‍රතිශතයක් ඉදන් කළා මේ දරුවට උදව් කරන එක ලොකු පිනක් වෙයි. ඕගොල්ලෝ මරුණාට පස්සේ යන තැනකට අරන් යන්න එච්චරයි. මම හිතනවා ඒකට ඕගොල්ලෝ පුළුවන් තරම් මේ දරුවට උදව් කරන්න කියලා. ඔයත් ඉල්ලන්න අනේ මාමලා නැන්දලා මට උදව් කරන්න කියලා කියන්නේ ටීවී එකට. එන ෂුවර් එකට උදව් කරයි ආ බය වෙන්න එපා. මම බලා ගන්නවා. අඬන්නේ මොනවද? අඬනවා තරහත් යනවා. තරහ යනවා? කේන්ති යනවා. ගහනවද? අපිත් එක්ක කතා නොකරත් ඉන්න. අනේ ඇත්තද? මායකේ වෙන්නේ. මාව දන්නවද කවුද? කවුද නම? පික්චර් බලනවද? මොනවද බලලා තියෙන පික්චර්? රජවරු බලනවා. රජවරු තමයි ආසම. හොඳයිද ඒක? මොන කැලේටද ආසෙක? අර ටීවී එක නටන එකද? ඒකද? ඒක ලස්සනයි. හොඳයි බබු. අපි බලා ගන්නවා. අපි විතර බලන්න ඉන්න. මෙයාගේ නමට තියෙන්නේ මේක. ඔව්. මොකද්ද නම මුළු නම කියන්නේ? ජී.ආර්. කෞසල්‍ය හිරුසන්. ජී.ආර්. කෞශල්‍ය හිරුෂානි. තරහ යන්නේ මොනවටද? අම්මි බයිනවද? මොනවටද බයින්නේ? ළඟ වැඩ කරපුවම. මොනවද කරන්නේ ළඟ වැඩ මෙයා? අයියලා දෙන්නටම කහන. ගානස මට දිහාරි දෙන්න ගහන. අනේ ඇත්තද කොහොමද ගහන්නේ? අයියලා දැන් ගහනවද? ඉතින් ඒකලා ගහන්න එපා නේද? හොඳයි හොඳයි. අයි බලමු ආට කොච්චර උදව් වෙයිද කියලා. එහෙනම් ජය වේවා. ඔමිසු. සෑට ගොඩාක් ස්තුතියි. අනේ රයිට්. මෙයා වඩා ගන්න ආසෙම වඩා ගන්නද? වඩා. අර ගන්නේ. අනේ එහෙනම් අපි සියලු දෙනා එකතු වෙලා මෙයාට උදව් කරමු. හරිම ලස්සන බබෙක්, hina වෙන බබෙක්. මම කියන්නේ මෙයා මේ hina වෙලා මෙයාගේ හිතේ තියෙන සන්තෝෂ තමයි වටින්නේම. මෙයාට අත් දෙකයි කකුල් දෙක නැතුව මෙයා hina වෙනවා. ඉතින් අපි අත් දෙකයි කකුල් දෙකයි තියන අය මෙයාට උදව් වෙන්න ඕන කියලා මම හිතනවා. එහෙනම් උඹ ගත්තේ? මේ පැත්තට මට අපි ආදරේ මම තනියට දෙන්න. කලා ගන්නවා. මොනලා කතා කරා. මගේ ටෙලිෆෝන් නම්බරේ මම දෙන්නම් ආ. තාත්තලාට ගිහින් අපිට මෙහෙම උදව් කරේ නැහැ. අතරම වතුර උඩට අපිට හම්බ. අනේ අපි දෙයක් කරන්න බයින්න බා. අන්න. ඒ කොටේ ගෙවිද බ්ලොක් සියවුන නෑ. බිම යනවා. කියනවා. ආවෝටි. හොඳයි. එන ඕක. මේ පැත්ත.